එදා චෙකින් වෙන තැන මම බුක් කරේ මේ ඊස්ට් ගේට් කියන ෆ්ලයිට් එක. එතන තමයි චෙක් වෙන්නේ. ඉතින් චෙක් කරලා යවන්න සෑම. බෑග්, ෆෝන්, පර්ස් එතන මෙතනින් කියලා එහා පැත්තට යන්න. ගේට් එක 3 වෙනි ගේට් එක තමයි යන්න ඕනේ. අර පැත්තට යන්න. අද මෙහාට වහිනවා සෑහෙන. ආවේ කොරියාවේ පල්ලෙහාම ඉඳන් උඩටම. Only one drink? Yeah, one. Cash? Cash. Yes. වලට වඩා දැන් ටිකක් මෙහෙ සීතල. තව සම්මේකනේ විතර සීතල පටන් ගන්නවා. මම දැන් එම්බසියට යන්න ඕන. එම්බසියට යන විදිය මම හරියට දන්නේ නැහැ. මෙතන ඉඳලා ටැක්සි එක තමයි යන්න වෙන්නේ. මෙතන ඉඳලා යන විදියක් තියෙනවා මේ ट्रेन එකේ මම හරියට දන්නේ යන විදිය. අර ගාන ඉස්සලා ගන්න ඕන මේ කීයක් යනවද දන්නේ නැහැ. 중고 동호로 10길. 네, 10, 얼마예요? 10길. 어디였죠? 동호로 10길 39번지. 39. 동호로 10길 39번지. 얼마 정도 나오는? 대충 얼마 정도 나오는? 대충 시내까지 가면 한 3만 5천 원 네. 정도? 예, 매달 나오는 네. 데만 되니까. 네. 감사합니다. 네, 중국 됐죠? 통으로? 예, 네, 동호로 이거예요. 10길 39번지. 39. 동호로 10길 39. 아까 나오지 않았어요? 안 나왔어. 이제 나왔어. 예. 네, 안녕하세요. 예. වෙලාව 12ටත් කිට්ටුයි. මේ පැත්තේ එච්චර බිල්ඩින් තියුණට ජනා කියලා නෑ වගේ. සල්ලි ගන්න ඕන. මාන් 19ක් යනවලු පාස්පෝර්ට් එක අලුත් කරන්න. ඊට සල්ලි අරන් එන්න ඕන. මේ තමයි සෝල්. මේ
ඒ දවස්වල ආව එක නම් හොඳයි. සීතල වැඩි වුණා නම් අමාරුයි. ලබන මාසෙ නම් සීතලයි. දැන් වැඩේ ඉවරුනේ 5 වෙලා හවස. 신발도 할머니랑 옷이 똑같아. 검은색, 흰색 가면. ඊට උදේට තමයි ගිම්පෝ එයාපෝට් එකට යන්න ඕන. මෙතන ඉඳලා තියෙනවා මං ආවේ ටැක්සිය එනකොට පැයක් විතර ආවා. ඊට උදේම යන්න ඕනේ. ඊට උදේ 10ට තියෙන ෆ්ලයිට් එක. මේ තමයි සෝල් කියන්නේ මේක මේ සෝල් ප්‍රධානම තැන නෙමෙයි. සෝල් වල තැන එකක් තමයි. එම්බසි තියෙන පැත්තෙම තමයි මේ. දැන් කන්න යන්න ඕන මේ බඩගිනි. 정미선 현대차그룹 회장은 소중히 골프를 치며 안정적인 실력을 낸다고 알렸습니다. 김동관 하나그룹 부회장으로 안정적인 타수를 දෙගත්තේ කල්බිතන් එක. මේකට කියන කල්බිතන් කියන එක. 승점 200FC 안양의 진 2위 성공과의 경기를 16으로 벌려서 잔여 경기 행복은 진정한 이번에 간판 안재영 선수가 점점 야마없이 세니 샘프 뉴스 비가 내리는데요. 이게 왜 바람 맞습니다. 미끄러우니까요. 안전운전 하셔야겠습니다. 전남 흑산도와 홍도의 강풍 습도가 네, 마스크가 빨라졌나? 해안가와 대구는 바람이 강하게 불고 있고요. 대부분 해상에도 돌풍과 함께 물결이 켜고 3.5m까지 매우 높게 일겠습니다. 당분간 날은 급격히 추워지겠습니다. 다가오는 월요일 서울 아침 기온 5도로 오늘보다 10도가량 푹 떨어질 텐데요. 급격한 기온 변화에 대비 잘 해주셔야겠습니다. 다음 주 월요일엔 강원 삼가 එතන ඊට පස්සේ මේ දෙකට තමයි ඇරියේ. එතනදී ඊට පස්සේ පැය 5 වෙනකන් හිටියා. මේ પાස්පෝර්ට් එක හදන්න එනවනම් මේ ඇවිල්ලා ඉක්මනට එතන තියෙනවා මේ ෆෝම් එකක්. ඒ ෆෝම් එක ඉක්මනට පුරවලා දුන්න ගමන් ඒ ෆෝම් එක පුරවලා දෙන පිළිවෙලට තමයි ඇතුළට ගන්න. එතකොට ඉක්මනට වැඩේ කරගන්න පුළුවන්. මම හදන්නේ අපි විස්තර ටික මේ පුරවද්දී අනිවාර්යෙන් ඉංග්‍රීසියෙන් පුරවන්න. එතකොට මේ අර දෙවෙනි පාර චෙක් කළා ආයි කොලේ දෙන්නේ නැහැ මේක හදන්න කියලා. ඒකින්ද මේ ඒක ඉක්මනට පුරවලා දුන්නාට පස්සේ ඉක්මනට වැඩේ කරගන්න පුළුවන්. પાස්පෝර්ට් එක හදන්න එනවනම් අර මේ වෙබ්සයිට් එකේ තියෙනවනේ ඇප්ලිකේෂන් එකක්. පුළුවන් නම් ඒක මේ ඒකම තමයි මෙතනක් තියෙන්නේ. ඒක මේ ඩවුන්ලෝඩ් කරගෙන print out එකක් කරන් ෆිල් කරගෙන ආවනම් ලේසි. ඒක බාර දුන්න ගියා. සල්ලි බැඳ රිසිප්ට් එකට ගියා. අද ගොඩක් මහන්සි දෙයිනේ. ෆෝම් එකට යන්න ඕනද? එළිය වෙදින අමාරු. ටික දවල් යනකන් නිදාගෙන තමයි යන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. හැමෝටම සුබ දවසක්.